සුබම සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් අදත් උදේම නැගිටලා විශ්වයට ස්තුතිවන්ත වෙලා මං ඉතින් මේ අපේ ගෙදර පරිසරය චුට්ටක් නරඹන්න තමයි යන්නේ. ඉතින් මම හරිම ආසයි උදේම නැගිටලා මගේ මේ පුංචි ලස්සන මල් කුමාරියෝ දිහා බලන්න. ඉතින් මම ගමක ඉන්නේ. හරිම ලස්සනයි මේ ගම. මම ඔයාලට වීඩියෝ එකකින් පෙන්නන්නම්කෝ. කතාවෙන් කතාව මම ගෙට එනකොට ඔය බලන්නකෝ ඉතින් වෙලාව. මගේ කිචන් එක ඉතින් මෙන්න මේ විදියට තමයි උදේට දකින්න තියෙන්නේ. ඔන්න ඉතින් මං තේ හදන්න වතුර එකත් ලිපේ තියාගත්තා. ඉතින් දැන් මේ බත් එක ප්‍රෙෂර් කුකර් එකට දාන්න තමයි ලෑස්ති වෙන්නේ. මම ඉතින් මූණ සෝදාගත්තා. වොෂින් මැෂින් එකට රෙදි ටිකක් සේදෙන්න දාලා ඒ වැඩ ටිකත් කරගෙන එනකොට වතුර එක පැහිලා තිබුණා. ඉතින් මම ඒකෙන් තේ හදාගත්තා. තාම දෝණි විතරයි ඇහැරලා ඉන්නේ. ඉතින් අපි දෙන්නට තේ ටික හදාගත්තා. මම ඉතින් මූණ සෝදාගෙන කිචන් එකට ආයෙත් ආවේ. දැන් ඉතින් ඉතුරු වැඩ ටික කරගන්න ඕනේ. දැන් ඉතින් උයා ගන්න ඕනේ. මං ඉතින් මීල් ප්ලෑන් එක මගේ ෆ්‍රිජ් එකේ සයිඩ් එකෙන් අලවගෙන තමයි ඉන්නේ. අද නම් හැබැයි මීල් ප්ලෑන් එකට අනුව නෙවෙයි මම උදේ කෑම ලෑස්ති කරන්නේ. මේ තියෙන්නේ මම අර කලින් කිව්වේ කළු මිරිස් ගැන. ඔන්න ඔය කළු මිරිස් දැල තමයි තියෙන්නේ. මම යන්නේ අද නයි කොච්චි සම්බෝලයක් හදාගන්න හිතුවා මම උදේට. දැන් මේ නයි කොච්චි කඩා ගන්න තමයි යන්නේ. ඔන්න ඉතින් මම පොල් ටික ගාගත්තා. සම්බෝලේ හදන්න තමයි ලෑස්ති වෙන්නේ. ලුණු ටිකක් මිරිස් ගාලට දාලා නයි කොච්චි දාලා ඉතින් තව සුදු ලුණු දාලා ඊට පස්සේ ඒකට ලුණුත් එකතු කරා. දැන් මේක හොඳට තලාගෙන සුදු ලුණු දෙකේ පොතුත් අරගෙන ඊට පස්සේ මේක හොඳට අඹර ගන්න තමයි තියෙන්නේ. දැන් මම පොල් ටිකත් එකතු කරලා මේකට සම්බෝලේ අඹර ගත්තා. ඉතින් මේකට දෙහි ටිකුත් එකතු කරගන්න ඕනේ. මට ඔයාලට පෙන්වන්න බැරි වුණා මේකට ගම්මිරිස් චුට්ටකුත් එකතු කරන්න ඕනේ. දැන් ඉතින් මේ සම්බෝලේ හරිම රසයි. මාරම රසට තිබුණා. මේකට ළමයි කරවල බැදුමක් තිබුණා නම් තමයි රස.
ඒ වුණාට ඉතින් අපේ බබාලා කිව්වේ යාළුවට අද සොසේජස් ඕනේ කියලා. ඉතින් මම ඒක නිසා ඔක්කොටම ඇති වෙන්න සොසේජස් ටිකකුත් බැදගත්තා. දැන් ඉතින් සොසේජස් බැදගෙන ඉවරයි. ඊට පස්සේ මම මේ බල්ලට බත් එකක් ලිපේ තියන්නේ. එයාලා ඉතින් අපි ගෙවල් වල හදනවා නම් අපි ඒගොල්ලෝ ගැනත් හිතන්න ඕනනේ. එයා ඉතින් ගෙදර කෑම කන්නේ නැහැ. එයාට වෙනමම අපි කෑම තම්බන්න ඕනේ. ඔය ඉතින් එයා ඉන්නේ කෑම එක හදනකම් තමයි. බෙඩ්රූම් එකත් මම පිළිවෙලකට අස් කරගත්තා. මේ දෝනිගේ කාමරේ තමයි ඔයාලා මේ දකින්නේ. එයාගේ කාමරේ නම් සුද්ධ කරන්න දෙයක්, අස් කරන්න දෙයක් තිබුණේ නැහැ. නෝක ඉතින් මෙයාගේ වැඩ මේ බලන්නකො ඉන්න හැටි. ඊට පස්සේ ඉතින් මම ගේ හොඳට අස් කරලා අතු ගාගෙන ගේ ටිකක් මොප් කරගන්න ඕනේ. දැන් ඉතින් මේ ඔයාලා දකින්නේ මම ගේ මොප් කරගන්න විදිය තමයි. ගේත් හොඳට මොප් කරලා ඉවර වෙලා මම උදේට කෑම කනකොට උදේ 11 විතර වුණා. ඉතින් එහෙම තමයි අපේ ගෙදර ටිකක් වැඩිනේ අස්පස් කරන්න ඉඩ කඩ වැඩි. ඉතින් මම 10 මාට විතර බබාලට සමපෝෂණිකව සමපෝෂ හදලා තේ ටිකක් හදලා දුන්නා. ඉතින් ඊට පස්සේ බබාලත් එක්ක පොඩි chat එකක් දාගෙන පොඩක් විවේකයෙන් හිටියා. අද ඉතින් නිවාඩු දවස, අද ඉරිදා දවස. බලන්නකො ඉතින් මගේ එක රෝස මලයි ඔය රෝස ගහේ තිබුණේ. දැන් ඉතින් රෝස පොකුරක්ම හැදිලා තියෙන ලස්සන. මං ඉතින් ගොඩක් ආසයි ළමයි රෝස මල් වලට. ඊට පස්සේ ඉතින් දවල් වෙලා මං කෑම උයා ගත්තා. ඊට පස්සේ හවස බුදුන් වැඳලා අපේ ඉතින් දවස ඉවර වුණා. මං ඊතුරු වීඩියෝස් ටික නම් මට ගන්න බැරි වුණා. ඉතින් අදත් මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම් සතුටින් පරිස්සමෙන් එන්න.